අපි දැන් මේ මායිම් තැන් ඉඳලා පල්ලෙහාට බයින්න ගමන් ඉන්නේ. මේ ගල් එහෙම මේ අමුතුයි මේ මායිම් තැන් තියෙන ගස් වල පස් එහෙම නිකන් තිරුවානා ගල් වලට සමාන පොඩ්ඩක්. බහින්න අමාරුයි. ලොග්ගක් මේ ස්ලොප් එකක් තියෙන්නේ. අපි යන්න මෙන්න මේ පාරේ. ඔහොම කැලේට ඇතුළු වෙලා මේ පැත්තට. මෙතනින් ඔහොම අපි බලමු ප්ලෑන් එක අනුව ගමන අද ඉවර කරගන්න පුළුවන් වේද කියලා. වෙලාව 2:10යි. වතුර පාරක් තියෙනවා. අන්තිමට වතුර පාරක් හම්බුණා. දෙයියෝ දැක්කා වගේ. අර දියල්ලට උඩින් අපි ඉන්නේ මං හිතන්නේ මේ වතුර පාර. අපි යම්පියකට ගියල්ල ඉන්නට මම හිතන්නේ මේක තමයි අපිට අතන බ්‍රෝඩර් ප්‍රොවින්ස් වලින් පෙවුනේ. බලන්න මෙතන නාන්ඩමත් නියම තැන. අර උඩින් දැන් තමයි වතුර ගලාගෙන එන්නේ. ඒත් අපිට අදහසක් නැහැ මෙතනින් එහාට අපි කොහෙන්ද යන්නේ කියලා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මෙතන බොහොම ලස්සන විහිණුම් තටාකයක් වගේ හැදිලා තියෙනවා. යන පාර පිළිබඳ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතනින් එහාට කොහෙන් යනවද කියලා අපි දන්නේ නැහැ. මැප් එක බලාගෙන ඒ දියැල්ලේ වතුර පාරේන උඩට ආවා. සාමාන්‍යයෙන් මේ මෙතනින් පාරක් තියෙනවා. මං හිතන්නේ මේක යන්නේ ලංකාවෙල්ල පැත්තට. මැප් එකේ ගහලා බැලුවම අපි ඔෆ්ලයින් මැප් එක පාවිච්චි කරගෙන ආවේ. ඒකෙදි GPS මාර්ගයෙන් අපිට පෙන්වන්නේ ඒ පැත්තට ගියොත් ලංකාවෙල්ල බම්බරකන්ද පැත්තට යන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ පාරේ යන්න බලාගෙන අපි මම බෑග් බිමින් තියලා බලන්න ආවේ. මේ පේන්නේ හෝටන් තැන්න ඉඳලා එන බොහොම පිරිසිදු ජලය. පේනවද මොනතරම් ලස්සනයිද කියලා. වතුර ටිකක් නාගන්න තිබ්බනම් බොහොම වටිනවා. අපිට වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. බොහොම සීතල වතුර නාගත්තොත් බොහොම සනීපට හිටිය හැකි. වෙලාව 2:58යි. දැන් 3යි කියන්නේ. අපිට තව මොන බාධකවලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. එතනයි තියෙන ප්‍රශ්නය. මේ පාරත් අපි හොයාගත්තට මේ පාරත් සාර්ථකද කියලා දන්නේ නැහැ ඉතින්. ඒකයි බලමු මොනවා හරි කරන්න. අපි යනවා ආයේ බෑග් තිබ්බ තැනට. බෑග් තිබ්බ දියැල්ල මුදුනේ. කොහොම ලෙස්සනවා මේ ගල් තලාව. මේක අමතක නොවන අත්දැකීමක්. මෙච්චර ගමන් ගිහින් තියෙනවා මේ තරම් නම් මේ පාරවල් වැරදිලා නැහැ. පාරවල් වැරදිලා කියන්නේ මේක බොහොම ප්‍රසිද්ධ මම්පෙටක් නෙමෙයි. මේක අපි හොයාගෙන යන ගමනක් නෙමෙයි මේක. ඉතින් ඒ හින්දා කොහොමත් මේ අභියෝග වලට ලැහැත්ති පිට තමයි අපි ආවේ. වස්ස කැත වැඩක් වුණේ මට. විනාඩි 2ක්වත් ඉන්න බෑ ඒ සීතල වතුර බහැලා. ඒ තරම් සීතලයි. ඇඟම දැන් නිකන් ගල් වෙලා වගේ. කරන්න දෙයක් නැහැ.
යද්දිවත් හරිය. මගේ ජීවිත කාලෙටම මම දැකපු ඒ කියන්නේ මට දැනුණු සීතල වතුර තමයි මේ තියෙන්නේ. ආය දවසක මෙතෙන්ට එනවා මේ වතුර කොහොම හරි නාන්න ඕනේ. මෙතනින් යන්න තියෙන්නේ. උඩට දාලා අතන පාරදී හම්බෙන්නේ. හරි මෙතනින් තමයි අතුළු වෙන්න තියෙන්නේ. අපි මේ දිය පාර දිගේ ආවා. මෙතනින් තමයි අතුළු වෙන්න තියෙන්නේ. අගම සීතලයි. මම වතුරට බහින්න කලින් කකුල දාලා බැලුවා එහෙම ලොකුවට සීතලක් තිබ්බේ නැහැ. අපි ගාට්මෝ වලත් නැවනේ. ඒ තරම් ඒ කියන්නේ සීතල වුණාට නාන්න පුළුවන්නේ. මෙහෙදි මේ වැඩේ කියන්නේ ඒ තරම් කකුල දැම්මට තේරුන්නේ නැති වුණාට ඇඟම දැම්මට පස්සේ ගල්ම වෙලා ගියා. හරි පාර මෙතනින් නම් පොඩ්ඩක් අමාරුයි. මගට ගිහින් හම්බුම් පාර ලේසි වෙන තැනකින්. ඔය කටුවැල් කඳුරු ඔක්කොම තියෙනවා. Good morning. Good කිව්වට අපිට නම් good නෑ. ඊයේ පාර වැරදුනා. වැරදිලා එකම තැන තමයි අපි කැලේ කැරකිලා තියෙන්නේ. වීඩියෝ කරන්න තරම් මේ හිතුන්නේ නෑ. ඒ කියන්නේ එච්චර වැරදිලා තියෙද්දි වීඩියෝ කරන්න හිතෙන්නේ නෑ. ඉතින් දැන් මේ අපි අද යහල තැන්න ලංකාඇල්ල බඹරකන්ද පැත්තකින් තියලා ඔහිය පාරට වැටෙන්න තමා මේ යන්නේ. මැප් එකෙන් බලපුවාම මේ දිය පාර එන්නේ ඔහිය පාරින් ඉඳන්. ඉතින් දැන් අපි මේ යන්නේ මේ දිය පාර දිගේම ගිහිල්ලා ඔහිය පාරට සෙට් වෙන්න. වාසනාවක් තිබ්බොත් ඒ හිතුව විදිහට අදවත් ප්ලෑන් එක සිද්ධ වෙවි බලමු. මෙන්න මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි දැන් සාමාන්‍ය කැම්ප් කරපු තැන ඉඳලා ඒ ඉහළට තමයි ආවේ වතුර පාර දිගේ. අපි යන ගමන ප්ලෑන් කරාට යන්නේ මෙහින් කියලා ප්ලෑන් කරාට අපිට ඒ පාරවල් ගැන හරියට අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මෙහෙම උනේ. කොහොමත් ඉතින් මේ යහල තැන්න ඉඳන් ඒ කියන්නේ යහල තැන්නට යනකම් පාර අපිට කොහොමවත් හරියට සෙට් උන්නේ නැහැ. ගොම්මොල්ඩින් ඉඳලා යහල තැන්නට යන පාර ගැන අවබෝධයක් තිබ්බෙත් නැහැ. පාරක් හරියට අඩි පාරක්වත් සෙට් උනේත් නැහැ. හොයාගෙන තමයි එතෙන්ට ගියේ. ඉතින් මෙහි වගේ දෙයක් වුණ එක සාධාරණයි. මොකද කියන්න බෑ. කොහොම හරි මේකෙන් අපි දවස් දෙකකින් ඉවර කරන්න හිටපු ගමන තව දවසක් නවතින්න වුණා. හොඳ වෙලාවට කෑම ටිකක් වැඩිපුර ගෙනල්ලා තිබ්බ හින්දා ෂේප් වුණා. දැන් කෑම ඉවරයි. වතුර නම් ප්‍රශ්නයක් නැහැ. උදිය පාර දිගේ යන හින්දා. මේ දිය පාර දිගේ ගියෝ වරදින්න විදිහක් නැහැ. සාමාන්‍යයෙන් ලොකු හෙලක් දියල්ලක් වගේ සෙට් වුණොත් ඇරෙන්න මම හිතන්නේ එහෙම සෙට් වෙයි කියලා. මේ වතුර පාර දිගේම උඩට ගියොත් අපිට ඔහිය පාරට සෙට් වෙන්න පුළුවන්. අපි යන්නේ Google Map එකේ ලොකේෂන් ඔන් කරගෙන ඒ GPS මාර්ගෙන් තමයි යන්නේ. ඒකට සිග්නල් ඕන වෙන්නේ නැහැ. දැන් ෆෝන් වලට කොහොමද සිග්නල් නැහැ. මේ පේන්නේ මේ මාර්ගය. අපි යන්නේ මෙන්න මෙතන ඉන්නේ. මේ දිය පාර දිගේ ගිහිල්ලා මෙන්න මෙතන සෙට් වෙනවා ඔහිය පාර. ඔහිය පාරට තමයි යන්නේ. මේක බලාගෙන. එහෙනම් ඉස්සරහදී හමු වෙමු. මග වැරදුනත් බොහොම සුන්දර පාරකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් හොඳට වුණාද නරකට වුණාද කියන්න දන්නේ නැහැ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදාගෙන මෙන්න මේ වතුර පාර දිගේ යන්නයි තියෙන්නේ. කකුලුත් හිරිවැටිලා තියෙන්නේ. ඊයේ අපි අර වතුරට පැනලා වැඩ වරද්දාගත්තේ විනාඩියක්වත් ඉන්න බැරි වුණේ.
අන්න ඒ වතුර පාර දිගේ තමයි මේ සපත්තු තෙමාගෙන යන්නේ. කකුල් එහෙම හොඳටම හිරි වැටිලා. ටිකක් දුර ගිහින් ඉවුරේ පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා ආය යනවා. නැත්තම් එක දිගට ගියොත් එහෙම කකුල් තීරණවද නැද්ද කියලාවත් හොයාගන්න බැරි වෙයි. එහෙනම් ඉස්සරහින් හමු. ඉතින් අපි හිතුවේ නැති විදිහට දියල්ලා සෙට් වුණා. වෙලාව තමයි. වෙලාව කියන්නේ ඉතින් අපිට ලොකු ගැටලුවක් වුණේ අපි පොඩි දියල්ලක් හින්ද වැත්තෙන් නැගලා ආපහු අතර පාරට සෙට් වුණා. ලොකු දියල්ලා සෙට් වුණොත් නම් අද යන්න හම්බෙන්නේ නැහැ. එච්චරයි දන්නේ. මෙන්න අපි ආයේ වතුර පාරට සෙට් වෙලා උඩහට යනවා. පුවක් ගහකට නැග්ගොත් පුවක් ගහෙද්ද බලක් කියන්නේ මෙන්න මේ වගේ රඩවලට තමයි. බලන්න බොහෝම ලස්සනයි. පාසි වෙන්නලා ගල්වල මැප් වලවත් නැති දියලි හම්බුනවා. මේ තියෙන්නේ ගෙවල් වල ලස්සනට හදන හාව කණ්ඩම කැමති හුඳු පියලිය ලොකු වලක් එරනවා ගිහින් අනේ නන්ද හරි ඉස්සරහට යමු. ආයි දියල්ලා සෙට් වුණා. අයියෝ පරිස්සමට යක්. ලෙසන් එක තමයි වැඩි. උඩට ගිහින් පෙන්නන්නම්. හැමදාම දියැලිම හොයාගෙන ගියාට දැන් නම් දියැලි එපා. මෙතනත් පහු කරගත්තා. තව බොහොම පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඒ පොඩ්ඩට දුරට මොනවා සෙට් වෙයිද දන්නේ නැහැ තාම. අපි බලමු. අද නම් දියැලි විතරමයි. තුන්වෙනි පාරටත් දියැල්ල. ඉතින් මෙච්චර මේ ලොකු උස දියැල්ලකින් අපිට යන්න බෑ උඩට. ඒ හින්දා අපි ආයේ කැලේට පයින්නවා. තව බොහොම පොඩි දුරයි තියෙන්නේ ඔහේ පාරට. ඒ වුණාට මේ කැලෙන් අපිට පැන ගන්න දෙන්නෙම නැහැ. කොහොම හරි අපි පැන ගන්නවා. මේවා නම් ගෙදරට පෙන්නන්න බැරි වීඩියෝ. අපි දැන් දියැල්ල උඩින් යන්න බැරි හින්දා ඊට මෙහා පැත්තේ ඉවුරෙන් උඩට යනවා. දියැල්ල මගේ මේ පැත්තේ. අපි ටිකක් දුර ගිහින් හම්බෙමු. හරි අමාරුයි. ඔන්න අපි ඒ දියැල්ල අහු කරනවා. දැන් අපි ඉන්නේ උඩ. මේ දියැල්ල තමයි අපිට එන්න බැරුව කල්පනා කරලා මේ පැත්තේ කන්දින් නැගලා ආපහු වතුර පාරට
සෙට් උනේ. කොන්න තියෙනවා ඒ දියල්. අර සිංදුවක් තියෙන්නේ. ගල් පාර දැක පෙරමුණේ මම අකිලේද නැවතුනේ ඒ වගේ තමයි. අපි මොහොතක් මේ දියල් එකකින් උඩට නගිනවා කියන්නේ ඉතින් කරන්න බැරිම වැඩක්. ඊයටවත් කරන්න බෑ. කරන්න පුළුවන් ඉතින් මේ මැරෙන්න බලාගෙන තමයි කරන්න ඕනේ. අපි හිටියාන් අර ඈත එතෙන් ඉඳන් ඉතින් මෙහෙම ඇවිල්ලා මේක දිගේ කොහොමද නගින්න බෑනේ. අතෙන්ට එන්නකම් නම් එන්න පුළුවන් වෙයි. ඒ හින්දා තමයි අපි මෙතන ඉහළින් දාලා උඩින් ආවේ. කතා කර කර ඉන්න වෙලා ගන්නෑ අපි යන් ඔහිය පාරට සෙට් වෙන්න. දැන්වත් පාර සෙට් වෙයි කියලා හිතනවා තව බොහොම පොඩි දුරක් තමයි මැප් එකේ නම් පෙන්වන්නේ. මැප් එකට පින් සිද්ධ වෙන්න අපි යනවා. කොහොම ලස්සනයි ඉතින්. හතරවෙනි පාරටත් දියල්ල. කුඩා බෝපත්තැල්ල වගේ. බෝපත්තැල්ලේ පොඩි version එක වගේ. උඩින් ඉඳන් එනවා ආපහු විහිදිලා වැටෙනවා. හඳ පිහිනුම් තටාකයක් තියෙනවා. මේ වයිවට වෙලාව නෙමෙයි. අවියන් ආයේ මේ කන්ද දිගේ බඩ ගාගෙන උඩට. උඩින් මතුවේ මාර පැත්තේ. මේ නම් මොකල දියැල්ලට අපි කියනවා කුඩා බෝපත්තැල්ල කියලා. එන්න ඉහළින් දියරි දාමයක් තියෙනවා. දියරි දාමකින් තමයි මේ දියැල්ල වැටෙන්නේ. ඉතින් අපි කොහොම හරි උඩට ආවා දැන්. තව යන්න තියෙනවා උඩට. දැන් නම් වතුර පාර පොඩ්ඩක් calm down වෙලා තියෙනවා. ඒ වුණත් අපි තාම වතුර පාර දිගේ යනවා. දැන් නම් කිලෝමීටර් 4-5ක් විතර වතුර පාර දිගේ ආවා. කකුල් ගල් වෙලා තියෙන්නේ සීතලට. මෙලෝ දෙයක් තේරෙන්නේ. තියෙනවට තියෙනවා. දැන් මැප් එකේ පෙන්වන විදිහට නම් අපි තැනිතලා භූමියකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට අපිට පාරක් සෙට් වෙන්න ඕන. නිකන් හෝටන් තැන්නේ පැත්ත වගේ තමයි තියෙන්නේ. තැනිතලාවක් වගේ තියෙන්නේ. අපි දැන් තීරණයක් ගන්න ඕනේ වතුර පාර දිගේ තව යනවද නැත්නම් කැලේ මාර්ගයෙන් යනවද කියලා. මෙතනත් වතුර පාර දෙකට බෙදෙන තැන. අපි වතුර පාරෙන් උඩහට යනවා. උඩ නිකන් තැන්නක් වගේ තියෙනවා. ඊළඟට බලනවා අපිට පාරක් පේනවද කියලා. දැන් වතුරත් එක්ක ඔට්ටු වෙලා හරි මහන්සි. ගෝන් අඩි හැමතැනම තියෙනවා. ගෝන් සාමාන්‍යයෙන් හෝටන් තැන්නේ. මේ හෝටන් තැන්න පැත්ත තමයි කොහොම මේ ඒ කාලගුණය තමයි තියෙන්නේ. පේන තෙක් මානෙක පාරක් නෑ.
මොනවද දුනේ කියලා අහන්න එපා. අපි දැන් ඉන්නේ ඔය පාරේ පල්ලෙහාට යන ගම. අපි වැටුනේ මෙතෙන්ට. ඉතින් වීඩියෝ එක ඉවරයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙත් ඔය හරි යන්න සෙට් වුණාම එහෙනම් වීඩියෝ එක ඉවරයි.